Today is the 4th of February, 2026, a very special day for us, because today we celebrate Sri Lanka's National Day. Right now, I am in the Bibile area, in a place known as Kohukumbure. Behind me, you can see this tomb. This tomb was built in honor of a sacred warrior, Kohukumbure Raitarola. He was a legendary Ongom fighter, a warrior of courage, discipline, and patriotism. In 1880, he rose against the brutal rule of the British colonial government, leading a powerful resistance in the fight for the freedom of our motherland. Today, we are not just visiting places, we are uncovering stories, history, and the spirit of a warrior, all woven together through the legacy of Kohukumbure Raitarola. So come with me, as we explore these lands, and remember the heroes who shaped our freedom. This is paradise in my eyes. Today, I am proud to introduce you to a true hidden gem of Sri Lanka, a master of the ancient martial art Ongom, Mr. Onora Kumara Suryaratne. මේ කියන්නේ ඉතර කොහුකුඹුරේ රටේරාල 1918 සටන් පුහුණු වෙලා ඒ කාලේ මේ ප්‍රදේශයේ මිනිස්සු සටන් පුහුණු වෙලා දැන් මෙතනින් එහා පැත්තේ තියෙන අංගම් පිටියේ අංගම් ශිල්පේ හදාරලා ඔවුන්ගේ නාණ්ඩ ඒ වගේම අගත් සෝදා ගන්න වගේ දේවල් වලට තමයි මෙන්න මේ ඇල්ල භාවිත කරලා තියෙන්නේ. ඒකෝර මෙතනින් එහා පැත්තේ තියෙන අංගම් පිටිය. ඒකෝර මේ අංගම් පිටිය සහ මේ කොටස තමයි මේ සඳහා භාවිත කරලා තියෙන අතීතය තුළ 815 ඉඳලා 18 දක්වා මේ සටන් වලදී සටන් පුහුණු වෙන ඓතිහාසික ප්‍රදේශයක් තමයි මේක. අපි බලමු එතන අංගම් පිටිය කොහොමද තියෙන්නේ කියලා. According to ancient legends, this waterfall is also closely connected with Kohukumbure Raitarola. It is said that after his intense training at the Angampisha, he would come here to bathe in this waterfall, to cleanse his body and restore his strength. Now, together with Ongom Master Onora Kumara, we are heading to the ancient Angampisha, to explore what evidence still remains today, and to uncover the traces of this forgotten warrior tradition. අපි දැන් යන් අංගම් පුහුණු වෙච්ච තැන බලන්න. ඒ කියන්නේ මේ දැනට මේක කැලේ වැහිලා අපිට සලකුණු බොහොම අඩුයි. දුෂ්කර මාර්ගයක් තියෙන්නේ මේ වේවැල් පඳුරු සහ මේ කැලෑවත් එක්ක. අපි චුට්ටක් ගිහලා බලමු කොහොමද එතන තියෙන පරිසරය කියලා. The entire area is covered by dense forest. To reach the site, we must travel through the forest, and the journey is not easy. But this is the only way. Let's go. දැන් පේනවා ඇති මේ භූමිය බෑවුම් සහිත භූමියක් මෙතන තියෙන්නේ. එතකොට මේ බෑවුම් සහිත භූමිය මෙයාලා නිර්මාණය කරගන්නවා අංගම් පිටියකට සුදුසු විදිහේ පරිසරයක්. ඔබට පේනවාද දැන් මෙතන මේ ගල් අල්ලලා මේ ප්‍රපාතේ තියෙන එක මේ විදිහට මේ ගල් දැන් ඉඳලා මේ නිර්මාණය කළා කියනවා. මේ සමතල භූමියක් විදිහට නිර්මාණය කළා තියෙනවා. දැන් මේ පැත්ත බැලුවොත් ඒත් පේන ඔබට කඳු සහිත නැත්නම් බෑවුම් සහිතව ඇවිල්ලා මෙන්න මේ කොටස තමයි සමතල භූමියක් බවට පත් කරලා තියෙන්නේ. හැබැයි අදට මේක ටිකක් අවුරුදු 100 ගාණක් පරණ නිසා මේ ලොකු රූස ගස් හැවිල්ලා අපිට දැක ගන්න වෙන්නේ මේ විදිහේ භූමියක්. කොහොමවත් උඩට ඇවිත් බලමු මේ භූමිය කොහොමද තියෙන්නේ කියලා. All around us, the land is steep and hilly, but ahead there is a flat ground, carefully protected by stone walls. Based on Mr. Anra's explanation, this site is believed to be the ancient Angampisha. For many years, no human activity has disturbed this place. As a result, massive trees now surround it, silently guarding this forgotten ground. සටනේදී සටන් භූමිච්ච ප්‍රදේශයේ තමයි එක ස්ථානයක් සටන් පුහුණු වුණ ස්ථාන අතරින් එක ස්ථානයක් තමයි මේ කොහුකුඹර ප්‍රදේශයේ තියෙන මේ භූමිය. ඔබට පේනවා ඇති මේ කෙළවර දක්වා මෙහෙම සාමාන්‍යයෙන් ලොකු භූමියක් මෙතන නිර්මාණය වෙලා තියෙනවා.
මෙයාලා නිර්මාණය කරගත් ස්ථානයක්. මේක ඇවිල්ලා හරි බෑවුම් සහිතයි දුෂ්කර මාර්ගයකින් එන්න ඕන. පහසු නෑ මෙතෙන්ට එන එක. ආරක්ෂිත ස්ථානයක්. ඒ වගේම තමයි මේ රාවණ උන්වහන්සේ වෙනුවෙන් අංගම් ශිල්පීන් වුණාම රාවණ උන්වහන්සේ වෙනුවෙන් පුද පූජා පවත්වලා තමයි මේවා ආරම්භ කරන්නේ. ඒකේ සාක්ෂි දැනට තියෙනවා. මේ තියෙන ගල් කණු අර අතන එකක් තියෙනවා. මේ ගල් කණු ඔක්කොම ඒ දේවාල නිර්මාණය කරනකොට ඉදි කරපු ඒවා. එතකොට දැන් මෙතන පේනවා ඇති දැන් මේ දේවාල භූමියේ අර නිදන්වරු විශ්වාසයක් කළා තමයි මෙතන නිදන් ඇති කියලා මේ දේවාල භූමියේ තිබුණ ගල් කණු ගලවලා තියෙනවා මෙතන. එතකොට මේ වර්තමානයේ වෙද්දි මේ භූමිය පෞද්ගලික පිරිසකට තමයි අයිති වෙලා තිබුණේ. හැබැයි කිසිම කෙනෙකුට මේ භූමිය තුල ගෙවල් හදාගෙන ඉන්න බෑ. දැන් ඔබට පේනවා ඇති මේ අංගම් පිටිය තුල මේ නිවාස ඉදි කරන්න උත්සාහ කළා. තියෙන පස්සේ පස් කණ්ඩි විදියට දැන් තියෙනවා මේ වගේ. හැබැයි කිසිම කෙනෙකුට ජනප්‍රවාදය එන විදියට නැත්තම් මේ ප්‍රදේශවාසීන් කියන විදියට මෙතන නිවාස හදාගෙන පවුල් කිහිපයක් ජීවත් වෙන්න උත්සාහ කරත් හැබැයි ඒක ඉඩ හම්බ වෙලා නැහැ. මේකේ ඉන්න අතීත උන්වහන්සේලා නැත්තම් බලවේග හරහා බාධා වෙලා තියෙනවා. කිසිම කෙනෙකුට මේකේ වාස භූමියක් හදාගන්න පුළුවන් වෙලා නැහැ. ඊට පස්සේ අවසාන වෙලා තියෙන දේ තමයි ඔවුන් මේ භූමිය බිබිල මුල්ල පන්සලට පූජා කරලා තියෙනවා. දැන් අපිට අද අවසර ලැබෙන්නේ මෙතෙන්ට එන්න අපේ බිබිල මුල්ල පන්සලේ ස්වාමීන් වහන්සේගේ අවසරයක් ඇතුව තමයි අපි මේ භූමියට එන්නේ. මේ 2026 පෙබරවාරි 4 වෙනිදා මේ නිදහස් උත්සවයට අපි සම්බන්ධ වෙලා මේ කොකුමර පන්සලේ තිබුණ මේ වෙනකොට අපි මේ ආවේ මෙන්න මේ නටබුන් ටික පෙන්වන්න. එතකොට මේ තමයි අතීත අංගම් පිටිය. මේ පේනවා ඇති මේ සීමාව. මේ භූමිය අංගම් පිටියක් විදියට ජනප්‍රවාදය ආනවා. ප්‍රදේශවාසීන් කියන්නේ මේක අංගම් පිටියක්. ඒ කියන්නේ 1818 සටන් සඳහා පුහුණුච්ච ස්ථානයක්. අපිටත් ඒකේ සාක්ෂි හම්බ වෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් අංගම් පිටියක් කියන එක මහා ලොකු විශාල පිරිසක් සඳහා නෙමෙයි පවත්වන්නේ. ඊටම කුඩා පිරිසක් සඳහා. හැබැයි මෙතන තියෙන විශේෂත්වය තමයි දැන් ඔබට පේනවා හරි කුඩා ප්‍රදේශයක් තියෙන. හැබැයි මෙච්චරක්ම විශාලත් නෑ අංගම් පිටි. නමුත් මෙතන 818 සටන සඳහා බොහෝ පිරිසක් පුහුණු කළ නිසා සාමාන්‍යයෙන් 20ක් 30කට වඩා පිරිසක් මෙතන පුහුණු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අංගම් පිටියේ තියෙන ඊළඟ ලක්ෂණය අපිට හම්බ වෙනවා දේවාල නටබුන් තියෙනවා. රාවණ උන්වහන්සේ වෙනුවෙන් දෙවියන් වහන්සේලා වෙනුවෙන් සටනේ උන්වහන්සේලා වෙනුවෙන් පුද පූජා පවත්වපු අංගම් ශිල්පියෙක් සටනට අවතීර්ණ වෙන්න කලින් ඔව් දෙවියන් වහන්සේට පුද පූජා පවත්වනවා. අන්නේ ලක්ෂණ ටික අපිට අතන දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ භූමිය ජන ශූන්‍ය භූමියක්. කන්දත් එක්ක දුෂ්කර මාර්ගත් එක්ක තියෙන භූමියක්. එතකොට සාමාන්‍ය අංගම් පිටියක් පිහිටන්නේ අන්න ඒ වාගේ ජනතාවගෙන් ටිකක් ඈතට වෙන්න ශූන්‍ය කරලා. ඒකට හේතුව තමයි මේ ප්‍රසිද්ධිය කරන දෙයක් නෙමෙයි. මොකද මේක ටික මාරාන්තික සටන් කලාවක්. රහසිගතවවත් හොරින්වත් බලන්න පුළුවන් තැනක් පුහුණු කරන්නේ නැහැ. මොකද සටන් ශිල්පයේ පුහුණු කරන්න ඕ බලන්න කිසිම කෙනෙක් ගන්න නැහැ. පුහුණු කරන්න ගන්නකොට ගන්නෙත් පොරොන්දුවක් දීලා තමයි මේ දේවල් වලට අල පොරොන්දු දීලා තමයි මේ ශිල්පෙට ගන්නෙ. ඒක නිසා මේක ජන ශූන්‍ය වෙච්ච නැත්නම් අපි කියනවා ජනාවාස වලින් ටිකක් ඈතට වෙන්න තමයි මේ පුහුණු වීම කරන්නේ. ඒ නිසා මේ ස්ථානය අංගම් පිටියක තියෙන ලක්ෂණ ටික තියෙනවා මෙතන. අද වෙනකොට මේවා මේ වගා භූමි බවට පත්වලා තියෙනවා. නමුත් අතීතය තුල මේවා වනගත වෙලා තිබුණ භූමියක් කියලා සාක්ෂි අදටත් තියෙනවා මේ ප්‍රදේශයේ. එතකොට මේ තමයි 818 සටන් ශිල්පීන් පුහුණු කරපු භූමි අතර නැත්නම් අංගම් පිටි අතර එක ස්ථානයක් කියලා තමයි ප්‍රදේශවාසීන් මේ භූමිය ගැන කියන්නේ. Now, I am near the Douglas Wilson Monument. So, let's ask Master Honora about the historical evidence connected to this monument. මේ පැත්තෙන් තියෙන මේ කුළුණ හරි විශේෂ කුළුණක්. නිදහස් දවසේ මේ කුළුණ මොකද්ද කියලා කියන්නයි අපි මේ ඉන්නේ. එතකොට විශේෂයෙන් මතක් කරගන්න 818 ඒ කියන්නේ ඌව වෙල්ලාස සටන වෙලාවේ මුලින්ම සටන්කරුවෝ බිබිල ප්‍රදේශයේ නැත්නම් ඌව වෙල්ලාස්සේ බිබිල ප්‍රදේශයේ සංවිධානය වෙනකොට ඉංග්‍රීසි දොත්තුවක් යනවා. ඒ නිසා අත්අඩංගුවට ගන්න එන්නේ මුලින්ම එවන්නේ හජ්ජි මරික්කාර් කියන මුහන්දිරම්වරයා. හැබැයි ඔහු සටන්කරුවෝ අතට අහුවලා මරුමුවට පත් වෙනවා. ඊන් පස්සේ තමයි දෙවෙනිට එවන්නේ බදුල්ලේ හිටිය ඩග්ලස් විල්සන්. ඉතින් මේ ඩග්ලස් විල්සන්ව බිබිල ප්‍රදේශයට ආවට පස්සේ මීට
එහා පැත්ත මේ තමයි පරණ පාරක් තිබුණේ මේ පැත්තේ. ඉතින් ඒ ආවට පස්සේ මීගහපිටියේ දිසාව විසින් ඩග්ලස් විල්සන් විද්දා කියලා ජනප්‍රවාද දෙනවා. ඊට පස්සේ මේ විදලා ඕගේ හිස ගසා තැබූ තම තෙන තමයි මේ කුළුණ ඉදි කරලා තියෙන්නේ. මේකට කියන්නේ අපි විල්සන් කුළුණ කියලා ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන කුළුණ තමයි මේ. ඒ කියන්නේ ඩග්ලස් විල්සන්ව මරපු තැන කියලා ජනප්‍රවාදය තියෙන. ඒ වගේම තමයි තව ජනප්‍රවාදයක් තියෙනවා. ඔහුගේ හිස මෙතන තමයි මරලා හිස කපලා ගෙනලා තියපු ස්ථානය කියලා විශ්වාසයක් තියෙනවා. ඇතම විශ්වාස කරනවා අර එහා පැත්තේ ගලක් තියෙන තැන පන්සලේ එතන ඉඳන් මෙතනට විදලා මරු ස්ථානය කියලා තියෙනවා. කොහොම හරි මේ තමයි ඒ විල්සන්ව සිහි වෙන්න දැනට නිර්මාණය කරලා තියෙන කුළුණ තමයි මේ තියෙන්නේ. මෙතන තියෙන විස්තරේ තරමක් අපහැදිලි පේන්නේ නැහැ. නමුත් දැක ගන්න පුළුවන් විල්සන් පිළිබඳ විස්තරේ මෙන්න මෙතන මේ කොටසේ මේ සඳහන් වෙලා තියෙනවා. This is Kaukumbure Temple, a land deeply connected to the great warrior, Kaukumbure Ratarala. Today, the spirit of freedom lives on here. As Independence Day is being celebrated, let's witness what is about to unfold. This National Day event was organised with the active participation of the National Youth Service Council, together with local residents. The ceremony started once the religious observances were completed. ඒ විතරක් නෙවෙයි මේ රටේ සරුසාරවත් වෙලා වැවිලා තිබුණු කුඹුරු වලට ගිනි ගැවුවා. ගිනි දාලා විනාශ කරා අපේ ස්වයංපෝෂිත බව නැති කරන්නේ. ඒට එරෙහිව නැගී සිටු කෙනෙක් තමයි මේ කොහොකුඹුරේ රටේ දාලා කියන්නේ. ඉතින් මේ අද දිනේදී අපි සමරන්නේ 78 වන නිදහස් දිනය ජාතික තරුණ සේවා සභාව විදිහට අද ලංකාව ගාම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිකම මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක මේ වගේ නිදහස් උත්සවයක් අපිට ඇත්තටම දැක බලා ගන්නත් බැරි වුණා කරන්නත් බැරි වුණා. ඉතින් මම ඒකට ස්තුතිය උද කරනවා මේක සංවිධානය කරපු තරුණ සේවා කැලට. හැබැයි මහාතේ විදියට සුද්ධෝ මේ රටෙන් නැත්තම් අපි රහත් කරන හිටපු ජාතිකයෝ මේ යනකොට කියලා දෙනවා ආපහු මේ ප්‍රදේශයේ මිනිස්සුන්ට අවුරුදු 200කට නැගිටින්න වෙන්නේ නැහැ කියලා. මම ඉන්නේ ඒක යථාර්ථයක් කරන්න අපි සේරම දෙනා දායක වෙලා දෝ කියලා හිතනවා. ඉතින් එහෙම වෙන්න ඕනේ නැති જાතියක් අපේ. නිදහස ගැන තමයි අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ. පළමු කාරණාව තමයි මේ අභිමානවත් නිදහස අපිට අහපු ලෙස ලැබුණ දෙයක් නෙවෙයි. මේ නිදහස වෙනුවෙන් විශාල පරිත්‍යාගයන් කරපු පරම්පරා ගානක් අපේ රටේ ජීවත් වුණා. උගේ ජීවිත ඒ වෙනුවෙන් පරිත්‍යාග කරා. ඒ ඓතිහාසික බිරුවන්ගේ ලෙයින් කඳුලින් ජීවිත වලින් තමයි අද අපි මේ කතා කරන නිදහස අපි අත්පත් කරන්නේ. Let's ask Master Onwara how Sri Lankans preserve and live by their high cultural heritage. විශේෂයෙන් මතක් කරන්න ඕන අද දවස කොහොමුඹරටයි විශේෂ වෙන්නේ කියන කාරණාව ඔබට වගේම අද දවසේ පැමිණීම මට විශේෂ වුණා. මොකද මගේ ගම්පලාත මේක නොවුණා. මට ආරාධනා දෙකක් අද දවසේ ලැබෙනවා මයංගන ප්‍රදේශය සහ කොහොමුඹර ප්‍රදේශේ. මම තෝරාගත්තා කොහොමුඹර ප්‍රදේශයකට හේතුව තමයි ඇත්තටම එදා 818 817 මේ සටන්වලදී වෙල්ලස්සේ විරුවන්ගේ ලේ තවරුණ මේ හෙළ සංස්කෘතිය රැකපු මිනිස්සු ජීවත් වෙච්ච ප්‍රදේශයකට ඇවිල්ලා මේ විදිහට ආමන්ත්‍රණය කිරීමම ගෞරවයක් විදිහට මම සැලකුවා. විශේෂයෙන්ම කෙටියෙන් මේ ඉතිහාසය කියන්නම් 1995 අගෝස්තු මාසයේ ත්‍රිකුණාමල වලායට පහර දීමෙන් පටන් ගත්ත ඉංග්‍රීසි 99 පෙබරවාරියේදී මුහුදුවඩ ප්‍රදේශ අල්ල ගන්නවා. හැබැයි වසරක් යන්න කලින්
ඔවුන්ගේ සංස්කෘතිය මේ සංස්කෘතියට දායාද කරන්න අපේ මිනිස්සුන්ට දුන්නේ නැහැ. නමුත් 898 වෙනකොට බ්‍රිතාන්‍ය කිරීටට යටත් වෙන අපි එයාලා උත්සාහ කරන වරින් වර මේ ඓතිහාසික කන්දොඩු රට ප්‍රදේශය මේ වෙල්ලස්ස ප්‍රදේශය ඔවුන් සතු කරගන්න. ඒකට හේතුවක් තියෙනවා. ඔවුන් දැක්කා ඊටාම වටිනා ප්‍රදේශයක් සංස්කෘතියෙන් සහ සම්පත්තියෙන්. කොහොම වුණත් 1815 වෙනකොට මේ කන්දොඩු රාජධානිය ඔවුන් නතු කරගත්ත ඉතා උපක්‍රමශීලීව. හැබැයි පුතේ අපේ ආදරණීය දරුවෝ ඉන්නවා. ඔබ දැනගත යුතු කාරණේ තමයි අපේ මිනිස්සු මේ හෙළයෝ ඇයි මේ විදේශීය ජාතියකට විරුද්ධව සටන් කරන්නේ කියන කාරණාව. ඔබ හිතනවද මෙතන ජාතියක් බේරගන්න ආගමක් බේරගන්න නෙමෙයි මේ සටන් කරන්නේ. මේ හෙළ භූමියේදී අඛණ්ඩත්වය රැකගන්න වගේම අපූර්ව දායාදයක් තිබුණා මේ රටේ. මේ රටේ සංස්කෘතිය තුල තිබුණා හරි අපූර්ව හර පද්ධතියක්. මේ නිදහස සමරන දවසක මතක තියාගන්න ඕන. අපි එදා ඉඳලා ඉලක්කම් ගණන් කර 78 වෙනි දවස් දක්වා අපි එනවා. හැබැයි ඇයි මේ අතීතයේදී හෙළයෝ මෙච්චර මේ සටන් කරන්නේ මොනව බේරා ගන්නද කියලා කාරණාව. ඔබ දන්නවද? පූර්ව රාජ සමයේ මහා සම්මත රජතුමාගේ ඉඳලා ඒ වෙනකන් අරන් ආව අපේ රට තුල අපූර්ව සංස්කෘතියක්. අපූර්ව විෂය පද්ධතියක් තිබුණා. මේ මෑතක මම කියවනවා ඉංග්‍රීසියෙන් ලියන පොතක්. මේක සිංහල පරිවර්තනයක්. මේකේ තියෙන හරි අපූර්ව කතන්දරයක්. ඔවුන් ලියනවා අස්තියක් බිඳුනම අපිට හරි ගැටලුවක් මේක සමීප කරගන්න එක. පිළිකාවක් හැදුනම මේක සමීප කරගන්න හරි ගැටලුවක්. නමුත් ලංකාවේ හෙළයට ඔබ දන්නවද කැන්සර් එක සනීප කරන්න ගියේ කොච්චර කාලයක්ද කියලා? සති දෙකයි. සති දෙකක් තුල කැන්සර් එකක් සනීප කරපු જાතියක් මේ හෙළේ හිටියේ. අස්තියක් බත්තලිපේ තියලා ඉඳනකොට සනීප කරලා ඉවරයි. හැබැයි ඊට වඩා අඩු කාලයකින් සනීප කරන්න පුළුවන්. අපි ගන්න ඕන දේ තමයි මේ සංස්කෘතිය අපි රකින්න ඕන. එහෙනම් මේ නිදහස් දිනේ අපි මතක තියාගන්න ඕන මේ හෙළ සංස්කෘතිය රැකගනිමින් අපි මේ නිදහස සමරන්න ඕන. අපි මේ හෙළයෝ මේ වෙනුවෙන් තමයි සටන් කරන්න පටන් ගත්තේ. ඔබ දන්නවා වෙල්ලස්ස යටත් වෙනකොට වෙල්ලස්සෙන් තමයි මුලින්ම ආරම්භ කරන්නේ මේ සුදු අධිරාජ්‍යවාදයට විරුද්ධව අරගලයක් කරන්න පටන් ගන්නෙ. අපේ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කිව්ව විදිහට ඇත්තටම මේක අරගලයක් තමයි. ඒ කියන්නේ විමුක්ති අරගලය කියලා අපි හඳුන්වනවා. 48 එක නිදහස් අරගලයේ මේ විමුක්තිය වෙනුවෙන් තමයි අපි මේ දෙක කරන්නේ. එතකොට මතක තියාගන්න විශේෂයෙන් මතක් කරන්න ඕනේ හරි ආඩම්බරයි අපේ කොහුකුඹුර රටේරාල විරුවගේ ලේඥාති පරම්පරාවේ කෙනෙක් මෙතන සහභාගී වීම. ඒකට හේතුව තමයි මේ සටනේ හිටිය නායකයෝ අතර හරි සුවිශේෂ නායකයෙක් තමයි කොහුකුඹුරේ රටේරාල කියන්නේ. මම හිතන්නේ මුල් ගම් පළාත මහනුවර. නමුත් මේ ප්‍රදේශයේ රාජකාරී සඳහාවිල්ලා පදිංචි වෙලා මේ හෙළයේ හිටිය පිරිස එකතු කරගෙන මම ඔය කියන මේ සංස්කෘතිය හර පද්ධතිය මේ රට රැක ගන්න ගොඩක් මහන්සි කෙනෙක්. ඊටාම තියුණු සියුම් උපක්‍රම යොදා ගනිමින් මහා සේනාවන් පාලනය කරන්න උ දක්ෂ වුණා. මතක තියාගන්න මේ සටන් වලදී විශේෂයෙන්ම අපේ රටේ තිබුණ හෙළ අංගම් සටන් කලාව මට හරි ආඩම්බරයක්. මොකද මම මගේ පරම්පරාවේ අංගම් සටන් ශිල්පී අද වෙනකොට දරුවන්ට හෙළයන්ට දායාද කරන්න කැපිවෙච්ච කෙනෙක්. ඒ සඳහා මට රාජ්‍ය අනුග්‍රහය ඇත්තටම ලැබෙනවා. මට බලුම්බරේ ප්‍රදේශ සභාවේ අපේ മന്ത്രി කෙනෙක් ඉන්නවා. මට ගොඩක් සහයෝගය දක්වන. ඒ වගේම අපි පළාත් ලේකම් තුමිය අතුරු සියලු දෙනා මේ වෙනකොට ඒ සඳහා ලොකු කැපවීමක් සහ මට දායකත්වයක් දෙනවා. ඒකට හේතුව තමයි අපිට මේක ගොඩ ගන්න ඕන. මේක සංස්කෘතිය ගොඩ ගන්න ඕන. කෙනෙකුට විරුද්ධව නැගී සිටින්න නෙමෙයි. පෞද්ගලික තරහ පිළිමාන නෙමෙයි අපි මේ හෙළාංගම් ශිල්පයේ කෙනෙක් බිහි වෙන්නේ. සමස්ත සමාජය තුල සමාජය ගොඩ ගන්න. එදා රටක විවසනයක් වෙනකොට අපි දන්නවා ජාතික හමුදාවක් හිටියේ නැහැ.
මේ ගමේ හිටිය සියලු දෙනා අංගම් සටන් ශිල්පයේ කියන එක පුරුදු වුණා. හවසට කමතට ගිහිල්ලා අංගම් පිටියට ගිහිල්ලා මේ සටන් කලා පුහුණු වුණා. හරිම නිරෝගී ජනතාවක් බිහි වුණා වගේම අභියෝගයක් එන වෙලාවකදී වුන් ඒ සඳහා හරි සාර්ථකව මුහුණ දුන්නා. හැම කෙනෙක්ම පුහුණුවලා හිටියේ මේක තමයි හෙළයක තිබෙන විශේෂත්වය. නිමපු යක්කු කියන්නේ අද වෙනකොට හරි තරුණ පරම සතුටුයි. විශේෂයෙන්ම මේ වෙනකොට තරුණ පරම්පරාව අපේ හිඳිය වැඩිහිටි පරම්පරාවට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා. හෙළ සංස්කෘතිය කියන එක ඇත්තටම තේරුම් ගත තරුණ පරම්පරාවක් අද වෙනකොට රට තුල බිහිවලා තියෙනවා. ඔවුන් අපි බණින්න හොඳ නැහැ. අපි හිතනවාද අපි තරම් සංකර වෙච්ච නැති જાතියක් මේ තරුණ පරම්පරාවෙන් දැන් නැහැ කියනවා. මේ වෙනකොට තරුණයෝ 200කට වැඩි ප්‍රමාණයක් මගේ ළඟ අංගසට ශිල්පේ පුහුණු වෙනවා මොණ්ඩාල දිස්ත්‍රික්කයේ තුල. වෙල්ලස්සෙන් එපිටට මං ගෙනියන්නේ නැහැ කියන මතය අදටත් ඉන්නවා. මොකද මේක වෙල්ලස්සට උරු වෙච්ච සටන් කලාව. වෙල්ලස්සේ අංගම් සටන් කලාව විදියට මගේ අංගම් සටන් කලාව යන්නේ. එතකොට මේ තරුණයෝ අදට ඔවුන්ගේ ඥාන තුල තියෙනවා මේ හැඟීම රට ගැන හැඟීම ඔවුන්ගේ ඥාන තුල තියෙනවා. එතකොට මේ වෙල්ලස්සේ හිටිය මේ කෝකුඹුරේ රටේ රාලලා, බූටෑව රටේ රාලලා, කිවුල ගෙදර මොහොට්ටාලලා ඔය කියන ඒ වගේම රන්කිරි කියන මාතාව අපි දන්නවා ඉංග්‍රීසියෙන් අරන් ගිහිල්ලා ඝාතනය කරන්න ලෑස්ති වෙද්දී ඇය පාව දුන්නේ නැහැ. මේ ශක්තිය තිබුණේ මේ ශිල්පත් එක්ක ආපු නිසා. කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් මිනිස්සු ටිකක් අපේ රටේ අතීතය තුළ නිර්මාණය කරා. ඒ නිර්මාණයත් එක්ක තමයි ඔය කියන වීරවරයෝ බිහි වෙන්නේ. තාමත් අප්‍රකට කිරියප්පු වීරයා විසිගෙදර කුඩාරාල්ලා වගේ මිනිස්සු තනියෙන් සටන් කරේ තමන්ගේ ජාතිය බේරගන්න. තනියෙන් සටන් කරන්නේ දැන් අපි නම් ලොකු සේනාවක් හොයාගෙන යනවා. ඉංග්‍රීසියෙන් යනවා දැක්කහම තනියෙන් ගිය සටන් කරනවා. හෙල්ලයක් විතරයි ගන්නේ කුඩාගෙදර විසිලා. හිතන් මේ ශක්තිය අද තරුණ පරම්පරාවට ඇවිත් තියෙනවා. ඇත්තටම වෙන්න ඕන අපි නිදහස සමරන ගමන් මේ හිටිය වීරවරයෝන්ගේ අභිමානය රකින්නවා නම් ඔවුන් මේ බේර ගන්න උත්සාහ කරේ මොනවද කියලා තේරුම් අරගෙන අපි යන්නේ ඔවුන්ගේ අරමුණ ඉෂ්ට කරන්න ඕන. ඔවුන්ට උපහාරයක් වෙන්නේ ඔවුන් මේ රට තුල ගොඩනගන්න ලෑස්ති උනේ මොනවද කියන කාරණාව. ඔවුන් මේ රට තුල දායාද කරන්න ලෑස්ති උනේ මොනවද? මේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය යහපත් මිනිස්සු ටික මේ පරිසරය අපේ රට කියන්නේ ලෝකේ මම හිතන සංචාරකරු පිරිස ඇති. ඔබ දන්නවා ඇති ලෝකේ අනිත් රට වල කොච්චර වටිනාකමක් රටක්ද මේක කියන කාරණාවේ පාරිසරික ගත්තා භූගෝලීය පැත්තෙන් ගත්තත් ඇත්තටම වටින රටක්. මේව ආරක්ෂා කරගත යුතුයි අපි. හෙළ සංස්කෘතිය හෙළා දකින්නට වඩා හෙළ සංස්කෘතිය අවබෝධ කරගන්න. මම මේක ප්‍රශ්නයක් අහන්නම්. මේ මගේ සටන් කලාවත් එක්ක ප්‍රශ්නයක්. අපි ගොඩක් කලාට දෙවියන් වහන්සේලාට අපේ බොහෝ කාරණා කරන්න කලින් අපි নমස්කාර කරනවා. අංකයකට අපේ ආමතුරුනේ අපි බුදුන්ට තමයි අපි নমස්කාරය. ඊළඟට අපි දෙවියන් වහන්සේලාට. දෙවියන් වහන්සේට নমස්කාර කිරීම කොච්චර මිත්‍යාවක්ද? අපි දෙවියෝ හරි මිත්‍යාවක්. කවුද දෙවියෝ දැකලා තියෙන්නේ? අපිට ප්‍රශ්න මේ සංස්කෘතිය ගොඩනගද්දී එනවා. ඇත්තටම මම දෙවියෝ දැකලා තියෙනවා. ඔබට දෙවියන් වහන්සේ දකින්න පුළුවන්. මම මේ පුංචි දෙයක් කියන්නේ මේ සංස්කෘතිය රකින්න ඕන කොතනද කියලා. එදා මිනිස්සු මේ සංස්කෘතිය තුල දැක්කා. හරි සංකල්ප හතරක්, ගුණ හතරක් දැක්කා. මම ඊටාම කෙටියෙන් කියන්නම්. මව් ගුණය, පිය ගුණය, දේව ගුණය සහ බුද්ධ කියන ගුණය. මව් ගුණේ තියෙන අම්මා කෙනෙක්ට, පිය ගුණේ කියන තාත්තා කෙනෙක්ට, අපච්චි කෙනෙක්ට ඒක පැහැදිලි කරන්න ඕනේ නැහැ. බුද්ධ කියන ගුණේ තිබෙ බුදුන් වහන්සේලාට පමණයි. දේව ගුණය හදා ගන්නත් පුළුවන් තිබිලක් තියෙනවා. දේව ගුණය කියලා කිව්වේ අනුන් වෙනුවෙන් කැප වෙන්න පුළුවන්. තමන්ට මොනවත් බලාපොරොත්තු නොවි කරන්න පුළුවන් නම් මේ තමයි දේව ගුණය. එයාලා ඒ නිසා තමයි ඉරටයි හතටයි ලොකු ගල් වලටයි ලොකු ගස් වලටයි දෙවියෝ කිව්වේ. ඒකට හේතුව තමයි ඔවුන් දැක්කා ඉර අපිට ශක්තිය දුන්නා, ආලෝකය දුන්නා, උණුසුම දුන්නා. කිසිම දෙයක් බලාපොරොත්තු නොවු නිසා වුන් දේවත්වයෙන් සැලකුවා. හැබැයි අද අපි කියන්නේ හරිම මිත්‍යා දෘෂ්ටිකයි කියලා.
ඇත්තටම කල්පනා කරොත් ඒ හෙළ සංස්කෘතිය තුළ තිබුණ දේවල් දිහා බැලුවම ඔවුන්ද මිත්‍යා දෘෂ්ටික අපිද මිත්‍යා දෘෂ්ටික. වැස්සත් එහෙමයි. වැස්ස අපිට කොච්චර වැස්ස ලැබුණත් අපෙන් වැස්ස කිසි දෙයක් බලාපොරොත්තු නොවූ ගුණය දේව ගුණය. අපි කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ වෙලාවට වහිනවා. විශාල ගස් කොච්චර අපිට ඔක්සිජන් වායු දෙනවද අපි විද්‍යාවෙන් කතා කරනවා. හැබැයි අපි මොනවද මේ ගස් වලට දුන්නේ? අපි නොදුන්නා කියලා ගහ බලාපොරොත්තු වල අතහැරියද? ඔක්සිජන් ලබා දුන්නේ නැද්ද? දුන්නා. දේව ගුණයක් තිබ්බේ. ඒ නිසා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා අපි හැම වෙලාවෙම හෙළ සංස්කෘතිය මේ ලංකාවදී බටහිර සංස්කෘතිය හෙලා දකින්න එපා. අවබෝධ කරගන්න බලන්න. මේ අවබෝධය තුලින් අපි අපේ නිදහසේ වීරයන්ගේ තිබුණේ අරමුණ අභිමාන ඉස්සරහට ගෙනියමු. එතකොට අද දවස තුල අපි අනුස්මරණය කරමු කුඹුරේ රටේලාල ගූටාවේ රටේලාල වගේම මෙතන නම් නොකියවෙන බොහෝ වීරයෝ හිටියා. මොවුන් සමහර පිරිස් ප්‍රාදේශීය නායකයෝ නෙමෙයි, රටේ නායකයෝ නෙමෙයි. ඒ ප්‍රදේශවල ජීවත් වෙන සාමාන්‍ය ජනතාව තමයි මේ 818 සටන සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔවුන් ඒ කරපු මෙහෙය ඇත්තටම අපේ මේ සංස්කෘතිය මේ ජාතිය මේ දේශේ රැක ගන්න ගොඩක් දායක වුණා. එහෙනම් මම ලොකු වෙලාවක් අද දවසේ ගන්නෙ නැහැ. අද වැඩසටහන කාලේ ගොඩක් ගිහි තියෙන නිසා ඉතින් මට ආරාධනා කරාට මම ස්තුතිවන්ත වෙනවා යූත් තරුණ සේවා සභාවට. ඒ වගේම මම සාරි සතුටු වෙනවා මොකද අපේ මේ තරුණ වයසේ පිරිසක් මේක සංවිධානය කිරීම ඇත්තටම රටක් විදියට වැඩිහිටියෝ විදියට ඇත්තටම අපිට හරිම ආඩම්බරයක්. එනම් පුතේ ඔයාලගේ අරමුණු දින දින සාර්ථක වෙන්න ඕනේ. ඒ වගේම තව තවත් දුරට මේ දේශය රකින්න පුළුවන්, මේ සංස්කෘතිය රකින්න පුළුවන්. හෙළයට ආදරය කරන ජනතාවක් බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියැලෙ වෙනවා. ස්තුතියි. On this Independence Day, let us reflect on who we are and cherish the heritage that shaped us. Thank you for joining me today. On this Independence Day, remember, know your roots, honor your heritage, and be proud of who you are. This is Paradise in My Eyes. See you next time.